අයුබෝවන් ගොඩක් අදරෙන් පිළිගන්නවා සිබ්ලිංස් ක්‍රියේෂන්ස් YouTube channel එකට පැමිණි ඔයාලා හැමෝම. ඉතින් අද ඔයාලව හමු වෙන්න ආවේ ගොඩාක් වටිනා මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි ඔයාගේ හිසකෙස් වර්ධනය වීම අඩාල වෙලා තියෙනවා නම්, ඒ වගේම ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම්, සමහරව හෙයා කට් එකක් කරලා ඔන්න ආයිමත් කොණ්ඩේ වවා ගන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනේ. ඉතින් අන්න එහෙම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඊටාම වටින තෙල් එකක් හදන හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ තෙල් එක ඔයාලා දැනටමත් දන්නවා මොකක්ද කියලා. මේ රෝස්මරි හෙයා ඔයිල් එක. ඉතින් රෝස්මරි හෙයා ඔයිල් එක හදන හැටි පහුගිය කාලේ සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩින් ගිහපු මාතෘකාවක් වුණා. නමුත් හරිම දේ හරි විදියට නිවැරදිව කියලා දෙන channel එකක් විදියට අපි හිතුවා මේක ඔයාලට නිවැරදිව කියලා දෙන්න ඕන කියලා. ඉතින් මේ රෝස්මරි හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන් ඉක්මනින්ම හිසකෙස් වර්ධනය කරගන්න කැමති කෙනෙක්ට. ඒ වගේම හිසකෙස් වර්ධනය අඩාල වෙලා තියෙන අර කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලා හැම වෙලෙම චෝදනා කරන අය ඉන්නේ. ඉතින් ඔන්න එහෙම කෙනෙක්ට මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේම හිස් කබලේ ප්‍රශ්න තියෙන අයට, ඒ කියන්නේ ස්කැල්ප් හෙල්ත් එක හොඳට පවත්වාගෙන යන්න, හිස් කබල නිරෝගී බව හොඳට පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හිසකෙස් යන ප්‍රශ්න තියෙනවා නම් ඔන්න එහෙම අයටත් ගොඩාක්ම වැදගත් වෙන තෙල් එකක් ගැන තමයි මේ අද කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් ඔයා තාමත් මගේ channel එකට subscribe වෙලා නැතිනම් පහළ තියෙන subscribe button එක click කරලා වඩ පුලන් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ rosemary hair oil එක හරියටම නිස්සාරණය කරගන්නේ කියලා. මේ රෝස්මරි තෙල් එක නිස්සාරණය කරගන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන අමුද්‍රව්‍ය තමයි රෝස්මරි කියන මේ පැලෑටිය. ඉතින් මේ රෝස්මරි කියලා කියන්නේ ඖෂධීය පැලෑටියක්. ඉතින් මේ පැලෑටිය හොයාගන්න අමාරු නෑ. දැන් ලංකාවේ මම දැකලා තියෙනවා නිවෙස්වල පවා මල් පෝච්චිවල පවා අපේ යුවතියෝ රෝස්මරි හිටවන අය ඉන්නවා. ඉතින් ඊටාම සුලභ නැති වුණත් මං හිතනවා හොයාගන්න ලොකු අපහසුයක් වෙන්නේ නැති වෙයි මේ පැලෑටිය. ඒ වගේම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයින්ටත් ඔන්න හොයාගන්න අපහසු නැහැ. රෝස්මරි කියලා කියන්නේ සාමාන්‍යයෙන් විදේශ රටවල් වල ඊටාමත් සුලභව වවා වැවෙන පැලෑටියක්. ඉතින් මේ දවස්වල වින්ටර් එක නිසා හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. එහෙම අයට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් පහසුකම ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මමත් ඉන්නේ විදේශගත වෙලා හින්දා මේ පැලෑටිය මටත් ඔන්ලයින් ඕඩර් කරලා තමයි මේ දවස්වල ගෙන්න ගන්න ඕනේ. මොකද මේ වින්ටර් සීසන් එක නිසා මේක එළියේ වැවෙන්නේ නැති හන්දා. ඉතින් කොහොම හෝ වේවා ඔයාට මේ අමුද්‍රව්‍ය නම් හොයාගන්නම වෙනවා. මොකද මේක තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය. ඉතින් මේ රෝස්මරි පැලෑටිය ගැන චුට්ටක් කතා කරලා යන්න හිතුවා ඊළඟ අමුද්‍රව්‍ය වලට යන්න කලින්. රෝස්මරි කියලා කියන්නේ හරිම සුවඳ පැලෑටියක්. ඉතින් මේක ළඟින් ගියත් හරිම සුවඳයි. ඇත්තටම මේකට හේතුව තමයි මේක නැචරල් ඇස්ට්‍රිජන්ට් එකක් විදිහට ක්‍රියාත්මක වීම. ඉතින් ඔයාගේ හිස් කබලේ තියෙන නිරෝගීතාවය පවත්ව ගන්නත් හේතුව වෙන්නේ අන්න ඒකයි. ඉතින් මේකේ යුකැලිප්ටෝල්, ඒ වගේම ඇල්ෆාපිනේන්, ටැනින්ස් වගේ ගොඩක් නැචරල් ඇස්ට්‍රිජන්ට්ස් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ සති 6ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ හිස් කබලේ හිසකෙස් වර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ රෝස්මරි වලට තියෙනවා. ඉතින් මේක මම කියන එකක් නෙමෙයි, මේක පරීක්ෂණ කරලා සොයාගත්තු දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ප්‍රතිඵලදායී තෙල් එකක්. ඒක නිසා අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය ගැන අපි මේ විදිහට දැනගත් අපි යමු ඊළඟ අමුද්‍රව්‍ය මොනවාද කියලා බලන්න. අපේ ඊළඟ අමුද්‍රව්‍ය තමයි ඔලිව් තෙල්. ඔලිව් තෙල් ගන්නකොට එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියලා ගහලා තියෙනවද කියලා බලලා ගන්න. මොකද අපි මේ සඳහා ගන්නේ හොඳම තත්ත්වයේ ඔලිව් ඔයිල් එක. අපි තෙල් එක හදන්න අවශ්‍ය වෙන අනිත් අමුද්‍රව්‍ය තමයි කරාබොනැටි. කරාබොනැටි කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් කුස්සියක තියෙන දෙයක් නේ. කරාබොනැටි ටොනික් එක හදන වීඩියෝ එකේදී මම කියලා දුන්නා ඔයාගේ හිස කෙස් වලට කොච්චර වැදගත්ද මේ කරාබොනැටි කියන දේ. ඉතින් අපිට අනිවාර්යෙන්ම අද මේ තෙල් එක හදන්න කරාබොනැටිත් අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය වලට අමතරව අපිට අවශ්‍ය වෙනවා පිරිසිදු ඉදුරු බෝතලයක්. ඒක හොඳට වතුර වලින් සෝදලා හොඳට වේලලා තියෙන්න ඕනේ, ජීවාණුහරණය කරලා තියෙන්න ඕනේ. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් හොඳට අවුවේ දාලා මේක වේලලා ගන්න. වතුර චුට්ටක්වත් මේ මොයිස්චර් ගතියක් පොඩ්ඩක්වත් තියෙන්නේ නැති වෙන්න. ඉතින් ඔය පිට රටක ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වගේ ස්ටෙරිලයිසර් එකකින් ඔයාට මේක ජීවාණුහරණය කරගන්න පුළුවන්. මුලින්ම මම මේ රෝස්මරි පොඩි කැබලි වලට කඩා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට කඩලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කතුරකින් කපලා ගන්නත් පුළුවන්.
මේ විදිහට කැබලි වලට කඩාගත්තට පස්සේ රෝස්මරි ටික මම මේකටම ඔලිව් තෙල් ටික එකතු කරගන්නවා. ඉතින් මම ඩබල් බොයිල් කරන්න මෙන්න මේ වගේ පෝසිලෙන් බඳුනක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට වීදුරු බඳුනක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මෙටල් වලින් හදපු භාජනයක් පාවිච්චි කරන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද මේ රෝස්මරි පැලෑටියේ තියෙන ගුණාත්මක භාවයට හානි වෙලා අපේ තෙල් එකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මම කරාබු නැටි ටිකත් මේ බඳුනටම එකතු කරනවා. මම නැවතත් කියනවා මේ ගන්න අමුද්‍රව්‍ය සියල්ලක්ම පිරිසිදු තත්ත්වයේ සහ වියලි තත්ත්වයේ, කියන්නේ වතුර නැතුව හොඳ වියලි තත්ත්වයේ තියෙන්න ඕන. මොකද නැත්තම් අපිට මේ තෙල් එක කල් තියා ගැනීමේ ගැටලු මතුවෙනවා. මම මේ වගේ ගැඹුරු පෑන් එකකට වතුර දාලා ඒක වතුර ටික නැට වෙනකන් තියලා තිබ්බා. ඉතින් වතුර ටික නටනකොට තමයි මම මේ පෝසිලෙන් බඳුන මේ රෝස්මරි ඒ වගේම ඔලිව් තෙල් සහ කරාබු නැටි යොදපු අපේ බඳුන මේ නටන වතුර එකෙන් තියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වතුර නටුවට පස්සේ අපි අපේ පෝසිලෙන් බඳුන ඩබල් බොයිල් කරන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර අඩු කරන්න ඕන. ලිපේ අඩු ගින්දරේ තමයි අපි මේ තෙල් එක හදාගන්නේ. ඉතින් මේ වගේ මම කලවම් කරනවා තෙල් එක. මොකද මේ රෝස්මරි වල තියෙන ගුණය අපේ තෙල් එකට අපි නිස්සාරණය කරගන්න අවශ්‍ය නිසා. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ විනාඩි කිහිපයක් ගත වුණාට පස්සේ අපේ තෙල් එක තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රෝස්මරි වල තියෙන පැහැය දැන් අඩු වෙලා තියෙනවා. අර ලස්සන කොළ පාට දැන් ටිකක් අඩු වෙලා ඒ කොළ පාට තෙල් එකට මුසු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපි තව චුට්ටකින් ලිප ඔෆ් කරනවා. මොකද මේ රෝස්මරි වල තියෙන යුෂය තෙල් එකට අවශෝෂණය වුණාට පස්සේ අපි තවදුරටත් තෙල් එක රත් කරන්නේ නැහැ. මේ වෙනකොට අපේ තෙල් එක හොඳටම හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම ලිප ඔෆ් කරලා මේක නිවෙන්න තියනවා. ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍ය උෂ්ණත්වයට තෙල් එක පත් වෙනකන් සාමාන්‍යයෙන් පැය 3-4ක වගේ කාලයක් මම මේක වහන්නේ නැතුව සාමාන්‍ය විදිහට තියලා තිබ්බා. වහන්න එපා කියලා කියන්නේ මොකද මේ වහන පියනේ බැඳෙන ජල වාෂ්ප නැවත තෙල් එකට එන්න පුළුවන්. එතකොට අපේ තෙල් එක කල් තියාගන්න බැරි වෙන්න පුළුවන්, ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පැය 3-4කට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වයට පත් වුණාට පස්සේ කලින් ජීවාණුහරණය කරගත්තු අවුවේ දාලා හොඳට වේලගත්තු අපේ වීදුරු බෝතලයට කොළත් සමගම කොළ සහ කරාබු නැටි මේ සියල්ලත් සමගම ඔයාලට පුළුවන් මේ තෙල් එක එකතු කරගන්න. ඉතින් මතක ඇතුව කොළ ටිකක් දාන්න. මොකද අපි මේ කොළ ඉවත් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ විදිහට තෙල් එක හදලා දවස් 3ක් විතර තිබ්බට පස්සේ ඔයාලට පුළුවන් මේ කොළ ඉවත් කරන්න. ටුයිස් එකක් ආධාරයෙන් හෝ මොකක් හරි තුඩක ආධාරයෙන් ඔයාලට ඇඟිලි දාන්නේ නැතුව හොඳට වියලි වතුර නැති උපකරණයක් භාවිතා කරලා ඔයාලට පුළුවන් කොළ ටික අයින් කරලා මේ තෙල් එක දවස් 3කට විතර පස්සේ පාවිච්චියට ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ රෝස්මරි තෙල් එක නිවැරදිව හදාගන්නේ. ඉතින් මේ විදිහට නිස්සාරණය කරගන්න රෝස්මරි තෙල් එක ඔයාලට පුළුවන් සතියට දවසක් හෝ දෙකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ පිරිසිදු හිස් කබල ඔයාලට මේක ආලේප කරන්න පුළුවන් ඇඟිලි තුඩු වලින් හෝ එහෙම නැත්නම් පුළුන් කෑල්ලක ඩිප් කරලා ඒ විදිහට හෝ යාට තීරු බෙදාගෙන හිස් කබලේ ආලේප කරන්න පුළුවන්. මේක ආලේප කරලා පැයක වගේ කාලයක් තියලා ඊට පස්සේ ඔයාට ෂැම්පු කරලා අනිවාර්යයෙන්ම මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරලා කොණ්ඩේ සෝදලා ඔයාට පුළුවන් අවශ්‍ය නම් කන්ඩිෂනර් ඇප්ලයි කරන්න. ඉතින් ওই විදිහට තමයි මේ සත්කාරය කරන්නේ. සතියට දවස් දෙකක් උපරිම කරන්න. දවසක් කළත් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම කියන්න ඕනේ සමහරු ඉන්නවා ගොඩක් වෙලාවට හිස් කබලේ ගෙඩි තියන අය, ඒ වගේම කැසීම් තියන අය. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ රෝස්මරි තෙල් එක හදලා ගාන්න කලින් පොඩි පැච් ටෙස්ට් එකක් කරලා බලන්න.
පැච් ටෙස්ට් එක කරන්නේ මෙහෙමයි. ඔයාට පුළුවන් ඔයා හදපු රෝස්මරි තෙල් එකෙන් කන පිටුපස හෝ බෙල්ල පිටුපස ආලේප කරලා පැය කිහිපයක් තියලා බලන්න ඔයාගේ සම සංවේදී වෙනවද? ඒ කියන්නේ රතු වීම ඇති වෙනවද, කැසීම් ඇති වෙනවද කියලා බලන්න පුළුවන් ආලේප කරපු ස්ථානේ. ඉතින් එහෙම ගැටලුවක් නැතිනම් ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ හිස් කබලට මේ තෙල් එක ආලේප කරන්න පුළුවන්. ඉතින් මේ පැච් ටෙස්ට් එක හැමෝම කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ හිස් කබල කසනවා නම්, ගෙඩි ඇති වෙනවා නම් නිතර සංවේදී සමක් තියෙන කෙනෙක් නම් පමණයි ඔයා මේක කරලා බලන්න අවශ්‍ය. නැත්නම් කෙලින්ම ඔයාට හිස් කබලට ආලේප කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි natural astringent එකක් විදියට පාවිච්චි වෙනවා මේ රෝස්මරි ශාකයේ තියෙන ingredients. ඉතින් ඒ හින්දායි මේ වගේ අධිසංවේදී සමක් තියෙන කෙනෙක්ට පැච් ටෙස්ට් එකක් කරලා බලලා පාවිච්චි කරන්න කියලා කිව්වේ. ඉතින් අද Siblings Creations channel එකෙන් ඔයාට අරගෙන ආවේ ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම තෙල් එකක් හදන විදිය. ඒ වගේම කොණ්ඩේ වර්ධනය අඩාල වෙලා තියෙන කෙනෙක්ට ඔන්න ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. ඒ වගේම ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වගේ යාළුවොත් එක්ක වීඩියෝ එක share කරගන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම channel එක තවමත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා Siblings Creations family එකට එකතු වෙන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕන අද පොඩ්ඩක් අසනීප තත්ත්වෙදී තමයි වීඩියෝ එක වොයිස් කරේ. ඉතින් ඒක නිසා කටහඬ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් තවත් දවසක ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නයි සෝදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.